අද මාත් එක්ක ෆේස් පැක් එකක් දාමු. මුලින්ම ඉතින් පිරිසිදු භාජනයක් ගන්න ඕනේ. මේ පැක් එක ඔයාලට ෆේස් එකට විතරක් නෙමෙයි බොඩි එකටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති ප්ලේන් යෝගට් එකක් අරගෙන ඒකට කඩලි පිටි හැඳි 2ක් විතර දානවා. මම මේ හිතේ මිම්මට මේවා දාන්නේ. හරිද? ඔයාලට පැක් එක හදන ප්‍රමාණය අනුව මේ මෙෂර්මන්ට්ස් වෙනස් කරගන්න පුළුවන්. ස්පෙෂලි සන්බර්න් එහෙම තියෙනවා නම් කඩල පිටි කියන්නේ ගොඩාක් හොඳ දෙයක්. ඊට පස්සේ මේ පැක් එකට දාන්න ඕනේ සැෆ්‍රන් කුඩු. දැන් ඔයාලා බලනවද දන්නේ කොහෙන්ද මේවා ගන්නෙ කියලා. මේ ඔක්කොම ආයුර්වේද shops වලින් බෙහෙත් කඩවල් කියලා කියන්නේ අන්න ඒ වලින් ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඒ නිසා බය වෙන්න එපා. ඊට පස්සේ ඉම්පෝර්ටන්ට්ම දේ තමයි කහ. මම නම් ඉතින් ගෙදරම හදන කහ තමයි මේකට දාන්නේ. ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් කහ ගොඩාක් දාන්න එපා. හොඳද? ඔයාලට හොඳ මීපැණි හොයාගන්න පුළුවන් නම් මීපැණි චුට්ටකුත් මේ ෆේස් පැක් එකට දාන්න. එතකොට ගොඩාක් හොඳයි. මම නම් ඉතින් මීපැණි දැම්මේ නැහැ. දැන් මේ ටික හොඳට මික්ස් කරලා මූණේ ඇඟේ ගාලා විනාඩි 20ක් විතර තියලා හොඳට වොෂ් කරලා දාන්න. පැක් එක දාලා වොෂ් කරාට පස්සේ මම නම් ඇලෝවේරා ජෙල් එකක් ගන්නවා. නැත්තම් සමහර වෙලාවට මම මේ පැක් එකටම ඇලෝවේරා ජෙල් ටිකක් දාලා ඒකත් එක්කම තමයි ෆේස් පැක් එක දාන්නේ. ඒක මම ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් සමහර වෙලාවට මට හිතුනහම ෆේස් පැක් එක දාලා වොෂ් කරලා ඇලෝවේරා ජෙල් ගන්නවා. නැත්තම් ෆේස් පැක් එකටම ඇලෝවේරා ජෙල් දාලා මික්ස් කරලා ගන්නවා. අද නම් මම ඉතින් ෆේස් පැක් එක දාලා වොෂ් කරලාට පස්සේ තමයි ඇලෝවේරා ජෙල් ගන්නෙ. එහෙනම් ඉතින් මෙච්චරයි. හරියම ලේසි. අනිත් දේ තමයි මම මේ පැක් එක සතියට දෙපාරක් විතර ඇප්ලයි කරනවා. එහෙනම් මේ ෆේස් පැක් එක දාලා ලස්සන වෙලා යන්න ඕනේ. හරිද? බයි බයි.